When God wants to make a man powerful, he don't crown him first, he breaks him. First, he strips away your comfort, your pride, your plans, till all that's left is what's real. That ain't punishment, that's training. See, pain don't come to destroy you. It comes to stretch what's weak inside you. So you can carry the weight of your destiny, every bad day, every betrayal, every heartbreak. That's God molding you piece by piece. You don't grow in comfort, you grow in chaos. The pressure that's breaking you now, that's the same pressure that'll make you unstoppable. When you're down on your knees thinking it's over, it ain't the end, it's the rebuild. Most people quit when it hurts. But the chosen ones, they walk through the fire till their purpose starts glowing every tear, every trial. ලබන සතියේ පොඩි ගමනක් යන්න වෙලා තියෙනවා ස්වීඩන් වලට. ඩෙන්මාර්ක් වල ලංකාවේ මේ එම්බසි එකක් නැහැ. එතකොට මොකක් හරි තමන්ගේ වැඩක් කරගන්න ඕන නම් ලංකාවත් එක්ක මොනවා හරි ඩොකියුමන්ට් එකක් හෝමාරු කරගන්න හරි ඒකට ලීගලයිසේෂන් එකක් ගන්න හරි ඒකට සීල් එකක් ගන්න මේ ඔයාට යන්න වෙනවා ළඟම තියෙන ශ්‍රී ලංකන් එම්බසි එකට. එතකොට ඒ ශ්‍රී ලංකන් එම්බසි එක තියෙන්නේ ස්වීඩන් වල ස්ටොක්හෝම් වල. මට එහෙම ගමනක් යන්න වෙලා තියෙනවා මගේ ඩොකියුමන්ට් එකක් සර්ටිෆයි කරගන්න. එතකොට මේ තමයි මම ඉන්න තැන සොනබෝවල තමයි ස්ටේෂන් එක ඉස්සෙල්ලාම පටන් ගන්න. ඊට පස්සේ කෝච්චියෙන් තමයි මේ ගමනේ සෑහෙනම දුරක් යන්න තියෙන්නේ. සෑහෙනම කියන්නේ සම්පූර්ණ දුර වගේ. ඊට පස්සේ මෙතනදී මම කෝච්චියෙන් යන්න ඕන මේ කැපිටල් එක කෝපන්හේගන් වලට. ඔයෙන් සරහා ගිහිල්ලා ට්‍රේන් එකේ යන්න තියෙනවා මේ කෝපන්හේගන් කියන සිටි එකට. එතකොට ඒ සිටි එකෙන් ඉඳන් ඊළඟ තව ට්‍රේන් එකකට මාරු වෙන්න ඕන. එතකොට ඒ ට්‍රේන් එකට මාරු වෙලා ඊට පස්සේ ඒ ට්‍රේන් එක මේ අන්ඩර්ග්‍රවුන්ඩ් ටනල් එක කරහා යනවා මල්මෝ කියලා ස්වීඩන් වල කැපිටල් එකට. එතකොට එතන ගිහිල්ලා තව ට්‍රේන් එකකට මාරු වෙනවා හයි ස්පීඩ් ට්‍රේන් එකකට. එතකොට ඒ ට්‍රේන් එක මේ වගේ සෑහෙන දුරක් ගිහිල්ලා කොණ්ඩ පින ලොකු ගමනක් උඩ කියලා තව ගිහිල්ලා මෙන්න මෙතනදී තමයි ස්ටොක්හෝම් වලට එන්නේ. ඊට පස්සේ එතනට ගිහිල්ලා පයින් පොඩි දුරක් යන්න තියෙනවා මේ එම්බසි එකට. මේ රතු පාටින් තියෙන පයින් යන දුර කොහොම හරි මේ ස්ටේෂන් එකට යන්න තියෙන්නේ. මේක තනිකර zoom out කරපුවාම මෙච්චර ගමනක් යන්න තියෙනවා. එතකොට මේ ටික මට මෙතන ඉඳන් මෙතනට යන්න වෙන එක ට්‍රේන් එක. මෙතන ඉඳලා මෙතනට තව ට්‍රේන් එකක් යන්න වෙනවා. ඊට පස්සේ මෙතනට එන්න වෙනවා. එතකොට මේකේ ප්‍රධාන චැලෙන්ජ් දෙකක් තියෙනවා. එකක් තමයි මට ඔක්කොම ගමනේ මේ ට්‍රේන්ස් දැන් එතකොට යන්න දෙකයි එන්න දෙකයි ඔක්කොම ට්‍රේන් හතරක් තියෙනවානේ. ඒතර ඒ ට්‍රේන් හතරට ටයිමින් තියලා මට බුක් කරන්න වෙනවා. ඒ කියන්නේ ට්‍රේන් හතරම බුක් කරලා තමයි යන්න වෙන්නේ. හදිසි හරි එක ට්‍රේන් එකක් පරක්කු වුණොත් හරි මොකක් හරි ටයිම් මැච් වුණ නැති වුණොත් අනිවාර්යෙන් මට රීබුකින් එකක් කරන්න වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපේ ටිකට් එකක් ගන්නවා වගේ නෙවෙයි ස්ටේෂන් එකේ ටිකට් එකක් ගන්නවා වගේ නෙවෙයි. කලින් බුක් කරොත් ඒ ටිකට් එකේ ප්‍රයිස් එක හතරෙන් එකක් විතර භාගයකටත් වඩා හසමට සෑහෙන ගණන් අඩුයි කලින් බුක් කරොත්. දවස් 3කට කලින් බුක් කරොත් ටිකට් එකේ ප්‍රයිස් එක සෑහෙන අඩුයි. එතනදී එවිලි ටිකට් එක ගන්න ගියොත් සෑහෙන ලොකු ගාණක් වෙනවා. ඒ හතර ගුණයක් වගේ වෙනවා සාමාන්‍ය ගානට වඩා. එතකොට ඒ රිස්ක් එක තියෙනවා. දෙවෙනි චැලෙන්ජ් එක තමයි මේ මට මගේ බැංක් කාඩ් එකක් නැහැ. ලංකාවෙන් ගත්ත මේ සම්පත් බැංකුවේ කාඩ් එක තමයි මම අතේ තියෙන්නේ. මේ බැංක් කාඩ් එක තාම හම්බුන්නේ නැහැ. ඒක හම්බෙන්නකන් තව සතියක් විතර ඉන්න පුළුවන් උනට සතියක් ඉන්න බෑ වගේ. ටිකක් හදිසි හින්දා යන්න ඕන. එතකොට ඒ ලංකාවේ සමහරට මට එක වෙලාවක අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා ඒ මං අතේ තියෙන බැංක් කාඩ් එක ක්‍රෙඩිට් කාඩ් එක සම්පත් ක්‍රෙඩිට් කාඩ් එක ඒක වැඩ කරන්නේ නැති පොඩි කේස් එකක් ගියා එක මං ෂොප් එකකින් බඩු ගන්නකොට දැන් හදිසි හරි මං ස්වීඩන් ගිහිල්ලා මොකක් හරි වැඩකට කාඩ් එක පංච් කරන කාඩ් එක වැඩ කරන්න දුන්නොත් ආයේ වැඩේ හබක් වෙනවා.
එතකොට ඔන්න චැලෙන්ජ් දෙක තියෙන එකක් තමයි මම ට්‍රේන්ස් ටික බුක් කරන්න ඕනේ හරියට ටයිම් තියලා ටයිම් ගැප් එකක් තියලා දෙවෙනි චේන්ජ් එක මම යන්නේ තාම ලංකාවේ බැංක් ප්ලෑන් එක තියෙන්නේ මෙහෙමයි මම කලින් දවසේ 6:00ට විතර ට්‍රේන් එකට නගිනවා සනපෝගෝලේ ඊට පස්සේ ඒ ට්‍රේන් එක එහාට යනවා රාත්‍රී 10ට විතර ඊට පස්සේ පාන්දර 2ට විතර දෙකේ ඉඳලා පටන් ගන්න ට්‍රේන් එකක් තියෙනවා පාන්දර 2 ඉඳලා පාන්දර 4 විතර වෙනකොට මල්මෝ වලට යනවා මල්මෝ ඉඳන් තව ට්‍රේන් එකක් තියෙනවා ඒක පාන්දර 4 විතර ඉඳලා ඊළඟ දවසේ මම කියන්නේ ඊළඟ දවසේ පාන්දර 4 විතර ඉඳලා 8:00 වෙනකොට ස්ටොක්හෝම් වලට යනවා ඊට පස්සේ වැඩ ටික කරගෙන පැය 4ක් විතර වගේ තියෙනවා 4-5ක් වගේ ඊට පස්සේ හෙයිදන් තව ට්‍රේන් එකක් තියෙනවා ස්ටොක්හෝම් වල ඉඳලා දවල් 12ට විතර දවල් 12ට තියෙන ට්‍රේන් එකේ නැගිට පස්සේ මම 4ට හවස 4ට විතර මල්මෝ වලට එනවා 4 ඉඳන් 6 විතර වෙනකන් ඊළඟ ස්ටොක්හෝම් වලට එන්න පුළුවන් සෝරි මේ කෝපන්හේගන් වලට එන්න පුළුවන් ඊට කෝපන්හේගන් වල ඉඳන් රෑ 8ට ට්‍රේන් එක තියෙනවා මට මේ වෙලාව පොඩ්ඩක් වරදිනවා මං හිතන් හිටියේ ගෙදර එන කෝච්චියේ තියෙන රෑ 8ට කියලා ඒකට ඇත්තටම කෝච්චිය තියෙන්නේ හවස 6ට පැය 24 වෙලාවෙන් 17:59 කියන එක මගේ ඔළුවට යන්නේ රෑ 7:59 කියලා. ඒක රෑ 11ට විතර වගේ. ඔක තමයි ප්ලෑන් එක. ඩෙන්මාර්ක් වල යූස් වෙන එක මේ DSB කියන ට්‍රේන් එක. ඒකෙන් මට බුක් කරන්න පුළුවන්. ඊට පස්සේ SJ කියන ඇප් එක තමයි මේ ස්වීඩන් වල ට්‍රේන් එක බුක් කරන්න පුළුවන්. එතකොට මේ වගේ ලිස්ට් එකක් පෙන්නනවා එහෙන් එතකොට මේ ට්‍රේන් දෙකෙන් එකක් මම මේ දෙකෙන් ට්‍රේන් හතරක් බුක් කරන්න ඕන. කෝච්චි ටික බුක් කරා. ඒ කෝච්චි වල ප්‍රයිසස් මම කලින් හිතුවට වැඩි මේ මොකද මම කලින් එස්ටිමේට් කරලා තිබ්බේ වැරදිලා කියන්නේ සිකුරාදා වගේ දවසක් වෙනවා. සිකුරාදාට ටිකට් එකේ ප්‍රයිස් එක මේ අනිත් දවස්වල ප්‍රයිස් වලට වඩා භාගයක් විතර අඩුයි. මේ කොහොම හරි ටෝටල් ගමනට ලක්ෂ 1.40ක් වගේ ගණක් යනවා ලොකු ගාන කොහොම හරි කෝච්චි 4ක් හදිස්සිය හරි මං හිතනවා මුකුත් ප්‍රශ්නයක් නැති කියලා මං කෝච්චි දෙකක ගැප් එකක් සාමාන්‍යයෙන් පැය 3-4ක් වගේ තිබ්බා ඒ කියන්නේ එකක බහැලා පැය 3-4ක් විතර ස්ටේෂන් එකේ ඉන්න වෙනවා කේස් එක තියෙන්නේ මේ මගේ කාඩ් එක හදිස්සිය හරි ඒ වෙලේ රීබුක් කරන්න ගිහිල්ලා මං අලුත් ට්‍රේන් එකක් බුක් කරන්න ගිහිල්ලා මගේ කාඩ් එක වැඩ කරන්න නැති වුණොත් ස්ටේෂන් එකේ ඉන්න වෙනවා කට්ටරි කතා කරලා බේර ගන්න කියන්නේ නේද බලමු කරන්න පුළුවන් එහෙම හරි එහෙනම් අපි ලඟ වෙලා ආයෙම දැන් දවස් තියෙන 4ක් විතර බෑග් එක ෂේප් එකේ හදාගත්තා මොනවා හරි කණ්ඩ තියෙයිද කියලා දන්නේ නැති වෙන හන්දා පොඩි බර්ගර්ස් වගේ දෙකක් හදාගත්තා. එකක් දැනටමත් පොඩ්ඩක් ඩැමේජ් වෙලා. ඊට පස්සේ 4ක් තියෙනවා මම අතේ එතකොට. හදාගත්ත මේ වගේ සෑන්ඩ්විච් 4ක් තියෙනවා. ඊට පස්සේ මම ගත්තා බිස්කට් එකක්. මේක අර ක්‍රීමුත් එක්ක තියෙන රහස බිස්කට් එක. වතුර බෝතලයයි ඊට පස්සේ මගේ පොඩි තියෙන එකයි charge එකයි මේක ලැප්ටොප් එක තියෙනවා ඒකට තව ෆයිල් එකක් දාගන්න ඕන ඊට පස්සේ අපි ටික තමයි ඉතින් බේසිකලි ඊපස්සේ මෙන්න මේ අයිටම් එක ගත්තා කෝච්චිය යනකොට පැය ගණනක් යනකොට මුකුත් කරන්න වැඩක් නැත්නම් සිල්ලමක් හරි ගන්න පුළුවන් හරිද ඊපස්සේ ඒකත් මේ ආකාරයට දාගත්ත ගම බෑග් එක ඩන් ගමන පටන් ගත්තා මේ එච්චර ලූසනක් හිටියෙත් නෑ පටන් ගන්න ස්ටේෂන් එකේම මිනිස්සු 10ක් 15ක් වගේ හිටියේ සම ට්‍රැවල් හන්ද වෙන්න ඇති ලාව වෙවිලා 7:10ට වගේ එතකොට රෑ 11ට විතර වගේ තමයි යන්නේ කලින් කිව්වා වගේම මේ කෝපන්හේගන් වලට එතනින් පැය 3ක් තියෙන ඊළඟ ට්‍රේන් එකට කෝච්චියේ දෙච්චර සෙනගක් නැති හන්ද මේ ඉතින් රෙකෝඩ් කරන්නත් පුළුවන් නැත්නම් ලැජ්ජයිනේ මගේ පර්ස් එකේ තියෙනවා මේ
පර්ස් එකේ තියෙනවා ටැග් එකක්, කාඩ් එකක් හදිසියෙ හරි මම හිතේ ඇත්තටම ටැග් තියෙනවා 3ක්. එකක් තමයි මේ පර්ස් එකේ තියෙන එක. එතකොට ඒක මම මේ පර්ස් එකේ දාලා තියෙන්නේ. එතකොට මට හදිසියෙ පර්ස් එක නැති වුණොත් වගේ හොයාගන්න ඒක උදව් වෙනවා. ඒ වගේම තව Galaxy tag එකක් තියෙනවා මේ බෑග් එකේ. මගේ පාස්පෝර්ට් එකත් එක්ක. ඊට පස්සේ තව Galaxy tag එකක් තියෙනවා නිකන් බෑග් එක තුලේ. අය මොකක් හරි හදිසියක් කරලා නැති වුණොත් මේ tag එකක් හරි තියෙන එක පොඩි හිතර පොඩි මේකක් තියෙනවානේ. ඇත්තටම එළිය මුකුත් පේන්නේ නැහැ මේ කළුවරයි. එළි වගේ පේනවා ඉච්චරයි වෙන. පෙන්වන්න කිසි දෙයක් නැහැ. චසන එකක් නැහැ. සීට්ස් කම්ෆර්ටබල්. සතුත් තරම් යන්න පුළුවන්. අදක කීප දෙනෙක් පොඩි බල්ලෙක් එහෙම තරම් යනවා. බලු පැටියෙක් වගේ. මේ බල්ලෝ හරි පොඩි. අච්චර ලොකු බල්ලෝ හදන්නේ නැහැ මේගොල්ලෝ සාමාන්‍යයෙන්. මම දැකලා තියෙන කීප දෙනෙක් බට් දැකලා තියෙන 70ක් 80ක් වගේ චුට්ටි පොඩි බල්ලෝ. හරි එහෙනම් මේ බලමු. ඊළඟ තැනේදී හම්බෙමු. මම සාමාන්‍යයෙන් මේ වීඩියෝ කරන්න හිතන්නේ පොඩ්ඩක් වැඩි එච්චර මිනිස්සු නැති පොඩ්ඩක් මේ වගේ සේෆ් කියලා හිතන තැන්වල. well කෝපන්හේගන් ස්ටේෂන් එකට ආවා. තව පැය 3ක් විතර තියෙනවා ඊළඟ ට්‍රේන් එකට. අන්තිම පාට මම මෙහෙට එනකොට ලංකාවේ ඉඳන් එනකොට තමයි මේ මෙතනට ආවේ අන්තිමට. ඒ වුණාට කේස් එක තිබ්බේ මේ මට මෙතන වැඩි වෙලාවක් ඉන්න වෙලාවක් හම්බුන්නේ නැහැ. අන්තිම කෝච්චිය ගන්න වුණා මට මෙහාට යන්න සොනබොග් වලට යන්න. ඒක මා රෂ් එකෙන් උනේ. මේගොල්ලෝ කරන තව එකක් තමයි මේ ට්‍රැක් එක මාරු කරනවා හිටපු ගම. එක පාට මේ තියෙන ට්‍රැක් එක නෙවෙයි සම්පූර්ණ ට්‍රැක් එක. එහෙම නම් සෑහෙන කන්ෆියුස් වෙනවා. හිතන්නකෝ වාගේ මොකද ලොකු ලගේජ් එකක් තිබ්බයි කියලා. එතකොට කෙලෙනවා. මටත් ඒ වැඩේ වුණා. මේක මේ ලස්සන ස්ටේෂන් එකක්. උලන්ට පේනවා නම් ලොකු ආච් එහෙම තියෙන පිටිපස්සේ. ලස්සන ස්ටේෂන් එකක්. මේක හදලා තියෙන්නේ 1911 මං සර්ච් කරලා හම්බුච්ච විදියට. එක නානා විද මිනිස්සු ඇවිදිනවා. එහෙම මෙහෙ කට්ටිය යනවා. මේ රටේම කට්ටිය කියලා නෑ. ගොඩක් අය සමහරට ෆ්‍රෙන්ච් වගේ හිතන අය මට අතට මෝ දැකලා කියන්න බෑ. ලැන්ග්වේජ් එකෙන් කියන්නත් බෑ. ඒගොල්ලෝ ෆ්‍රෙන්ච්ද මොකද්ද රට කියලා. ඒ වුණාට මේ හිතෙනවනේ අය වගේ සමහරට පියර්ස් කරලා නැත්නම් අමුතු ඇඳුම් ඇඳගෙන යනවා. මාත් ඒගොල්ලන්ට ඉතින් පේන නැති අමුතු ඇඳුමක් ඇඳගෙන ඉන්නවා වගේ නේද. පොඩි වෙලාවක් තියෙන හින්දා චුට්ටක් එළියටත් ගිහලා බලන්න හිතෙනවා. වෙලාව ඇවිල්ලා 10යි 11:00යි. ඇවිදින්න ටයිම් එකකුත් නෙවෙයි. බලමු චුට්ටක් පොඩ්ඩක් ඕන එළියට ගිහිල්ලා පොඩි රවුමක් ගහලා එන්නත් පුළුවන්. නැත්නම් පැය ගානක් ඉන්නත් එපා මෙතන. ඔන්න ඔය ඕන මගුලක් වෙන්න කියලා එළියට ආවා. පොඩ්ඩක් ඇවිදලා බලමු කියලා මේ මෙහෙ අර තියෙනවා පොඩ්ඩක් අර කලර්ෆුල් හවුසස් ටික. එහාට චුට්ටක් ගිහිල්ලා බලනවා. විනාඩි 17ක් වගේ යන්නේ. මේ ඈත පේන්නේ හඳ. මේ පොඩි කාසල් එකක් වගේ එක. පාට ලස්සනයි. බ්‍රෑහින්ද මේ වැඩි සෙනගත් නෑනේ. ඒකින්ද එහෙන නිශ්ශබ්දයි. වාහන එහාට මෙහාට යනවා එක කල්ලි සෙට් යනවා. එච්චරයි පේන්නේ. මේ මිනිස්සුත් මේ එච්චර බය හිතෙන්නේ නැහැ. ඒගොල්ලෝ නිකන් අර මේ රටේ මිනිස්සු වගේ. දැන් ඇමරිකාවෙම මෙහෙම පාරක යනකොට මෙහෙම නෑනේ. සමහරට ඒගොල්ලන්ට මාව දැක්කහම බය හිතෙනවා ඇති. මේ තමයි අර අයිකොනික් කලර්ෆුල් හවුසස් ටික. පේනවද? එච්චර මේ දැන් රෑ වෙලා හින්දා එහෙම කලර්ෆුල් නැහැ. හසනේ. හරි අපි යන් ස්ටේෂන් එකට.
ඉරහඳ සෙවනැල්ලේ කළු සුදු ඕවිල්ලේ නැලවෙනවද මේ මනුසත් පුත්න්ධ්‍යානේ කඳුලද හසරැල්ලේ හලෝ මම දැන් ඉන්නේ මේ ස්ටොක්හෝම් වලට යන ට්‍රේන් එකේ මේ ගොඩක් සැරයක් ඇත්තටම නෑ මේ වගන් එකට මේ ඉන්නේ මේ මමයි තව එක්කෙනෙකු විතරයි වෙලාව දැන් 4යි කාලට වගේ ඇති පාන්දර පොඩ්ඩක් මේ ට්‍රේන්ස් ටික මාරු වෙනකොට චුට්ටක් ප්‍රශ්නයක් වුණා ඒ වුණාට ගොඩක් කසාවේ හට කරුණා ප්ලැට්ෆෝම් එක හොයාගන්න ඒ වගේ දේවල් එක්ක මම පොඩ්ඩක් නිදාගන්න කියලා බැලුවේ මේ 4ක් වගේ නිදා ගන්නවා හෙට උදේ 8:00ට වගේ යන මේ බහින්න තියෙනවා වැඩි එච්චරගේ පේන්නේ නැහැ මේ කලුරහන් අපි මේ එනකොට එනකම් බලමු එන ගමන් මේ සාමාන්‍ය දවල් වල නේ එතකොට බලන්න මොනවද දේවල් ටිකක් තියෙනවා හරි එහෙනම් බයි අපි ස්ටොක්හෝම් වලින් බැස්සා අන්න ඈත ලංකා කොඩියක් පේනවද දැක්කද ඈත තියෙන ලංකා කොඩියක් අපි උන් ඉන්න ඇති නේද ඒක කෙම්බීලා ආතල් එකේ පොය දවසේ නිමාඩු ඊයේ නිමාඩු ඊයේ පෙරේද පොය දවසනේ එදාට මේ නිමාඩු කට්ටිය නෝමල් මේ ඔෆිස් එකක් වගේ ඇති ගිහලා බලමු තියෙන්නේ කිලෝමීටර් 10 ගණනක් එපිටින් ශ්‍රී ලංකාවේ දජයක් ලැබෙනවා ෆයිනලි අප වැඩේ නම් කරගත්ත ඇත්තටම මේ හිටපු කට්ටිය හරි හොඳයි මේ ඒගොල්ලෝ සෑහෙන වැඩ කොටක හිටියේ ඉතින් මේ කොහොම හරි වැඩේ කරගත්තා නොබෙල් මියුසියම් එකට යන්න කියලා හිතන් හිටියේ ඒකට ටයිම් මදි වෙන සීන් එකක් තියෙන්නේ මගේ කෝච්චිය තව පැයකමාරකින් වගේ යනවා ඒ අතරතුර එහටත් ගිහිල්ලා එන්න වෙලා මදි වෙයි ස්ටේෂන් එකත් එච්චර හුරු නෑනේ ඒකින්ද ඒක පොඩ්ඩක් මිස් කරන්න වෙනවා කමන්න එහෙනට වැඩේ කරගත්තා ලංකාව කට්ටිය ටිකක් හම්බුණා කතා කරා ෆීල් ගුඩ් නේ අප වැඩේ කරගත්තා මේ දවස් ටික මේ වින්ටර් එක ඉවර හන්දා දැන් ස්ප්‍රිං එක එන හන්දා එච්චර වැඩි සීතලක් නෑ එළියේ. ඇත්තට මම හිතන් හිටියේ මේ නොබෙල් මියුසියම් එකට ගිහිල්ලා එන්නම් කියලා අපරාධේ. පැක් තිබ්බනම් ඇති මට පැක්. ඊට පැකට කලින් විතර වැටි ඉවර කරගන්න පුළුවන් වුණා නම් යන්න තිබ්බා. මේ ඒ වුණාට එම්බසි ගඩේට පරක්කු වුණා. ඒගොල්ලන්ට තියෙන එතනත් මේ ස්ටාෆ් එකේ ක්‍රයිසිස් එකක් තියෙන ඒගොල්ලන්ටත් පොඩි ස්ටාෆ් එකක් ඉන්නේ. ඒක හින්දා මේ වැඩේ කරගන්න පැයක් කහමාරක් වගේ ගියා. දැන් කොහොමද වෙලාවක් නැහැ. දැන් වෙලාව 11යි 10යි ට්‍රේන් එක තියෙන 12:00ට දැන් ආයේ මියුසියම් එකට මම මියුසියම් එකේ පැත්තෙන් යන්න හිතන් ඉන්නවා. අර මියුසියම් එක ඇතුළට ගිහිල්ලා බලලා එන්න පැයක්වත් විනාඩි 30ක් 40ක්වත් අඩුමතරමින් ඕන වෙයි කියලා හිතනවා. කමන්න මේ අරන් ආපු කෑම කන්නත් එපා මං මෙතන වාඩි වෙලා පොඩි වෙලාවක් මේ ටික කාලා තමයි ට්‍රේන් එකට යන්න හිතන් ඉන්නේ.
ඒකට එච්චරම ස්ටොක්හෝම් කියන එක එච්චරම පේන විදිහට මට පේන විදිහට ලොකුවටම ක්ලීන් ටවුන් එකකුත් නෙවෙයි. වාහනත් ගොඩක් තියෙනවා, රෙසිඩන්ට් ප්ලේසස් ගොඩක් තියෙනවා, බිල්ඩින්ග්ස් ගොඩක් තියෙනවා. මිනිස්සු එහෙම යනවා, හරි කලබලෙන් එහෙම යනවා. වැඩි සයින්ස් ගැනත් ලොකුවට කෑ කරන්නේ නැහැ මේ පාර ක්‍රොස් කරනකොට එහෙම. මෙතන ලොකු සිටියක් හින්දා වෙන්න තිතේ. හැබැයි සමහර සමයක එහෙම ලස්සන තියෙනවා, ගස් තියෙනවා, පොඩි පාක් වගේ තියෙනවා. ඕනේ අපිට එහෙම එකපාරට තව එකෙන් ජජ් කරන්න බෑ මේ මොන දේ. දැන් සෑහෙන මහන්සිය මේ ඊයේ හවස ඉඳලා මේ දිගටම ඉන්නේ. ඊයේ රෑ වෙලා එක පැයක් විතර නිදා ගන්න පුළුවන් වුණේ. කෝච්චියත් නිදා ගන්න ටිකක් අමාරුයි. ඒ කියන්නේ මේ ඉඳ යන්න සීට් එකත් එච්චර කම්ෆර්ටබල් නැහැ. මේ පැයක් විතර තමයි ඉඳ ගියේ. නිදා ගන්න බයෙත් එක්කනේ. ඊට පස්සේ මේ ඇහැරුණ නැතුනොත් එහෙම මාර්ගයක්යක් නෙවෙන්නේ. ඒකෙන්ද මම ඉන්නේ මේ අන්තිම ට්‍රේන් එකේ සොනබෝල්ට යන ගමන ඔල්මෝස්ට් ඉවරයි. නරු වැඩක් වුණා මේ කොපන්හෙගන් වලින් මම බුක් කරලා තිබ්බ ට්‍රේන් එක මගේ ඔළුවේ තිබ්බේ මං ඒක රෑ 7:50ට තමයි මේ බුක් කරලා තියෙන්නේ කියලා. ඒ වුණාට ඒ කියන්නේ මේ එතන වෙලාවටලා තිබ්බේ 17:59 කියලා. 17 කියන එක මගේ ඔළුවේ තිබ්බේ 7 වගේ. රෑ 7 වගේ. එතකොට මගේ ඔළුවේ තිබ්බේ පැය දෙක තුනක් මං කොපන්හෙගන් වල ඉන්න ඕනේ කියලා. ඒ වුණාට බැස්සට පස්සේ තමයි එකපාරට මීටර උනේ මේ 17:59 කියන්නේ 5:59 මිසක් 7:59 නෙවෙයි කියලා. ඊට පස්සේ මේ පොඩි වෙලාවක් තිබ්බේ මේ විනාඩි 30ක් විතර ටක් ගාලා මාරු වෙන්න අනිත් කෝච්චියට. අනට ඒ වැඩේ කරගත්ත ගානට අන්තිමට මේ විනාඩි 10ක් 15ක් කන්ටක්ට් කරලා දුවලා මේ කොහමද කෝච්චිය නැක. තව චුට්ටි එක මාරු වුණා නම් මේ ට්‍රේන් එක මිස් වෙනවා. ආයේ අලුත් තව ට්‍රේන් එකක් බුක් කරන්න වෙනවා. මම දන්නේ ඊට පස්සේ ආයෙ ට්‍රේන් එක ඇත්තෙත් නැහැ. ඔහොම දේවල් ඉතින් වෙනවා. මොනවා ප්ලෑන් කරත් ඉතින් මට ඔය හැම වෙලේම පැටලෙනවා මේ 17 කියන්නේ මගේ ඔළුවේ හැම වෙලේම තියෙන්නේ රෑ 7 කියලා. ඔක්කරි කේසයක් ඉඳලා. දැන් අවුලක් නෑ. හැබැයි දැන් මං දැන් අන්තිමටම මේ අපේ කැම්පස් එක ළඟ තියෙන ස්ටේෂන් එකට තමයි මේ යන්නේ. one piece ඉතින් කොහමද අනිත් පැතර ගැන හැපි. ඔක්කොම බෑග් ටිකයි බඩු ටිකයි මාත් එක්ක තියෙනවා. මොකුත් නැති වුණේ. වැඩේ කරගත්ත එකම දේ මිස් උනේ මට අරකට යන්න බැරි වුණෙච්ච එක. මේ මොකද්ද? මියුසියම් එකට යන්න බැරි වෙච්ච එක. ඒකට ආය දවසක යන්න වෙනවා. මං දන්නේ ඇවෙයිද නැද්ද කියලා. මොකද ඒක සෑහෙන දුරක් සහ මේ ලොකු කොස්ට් එකකුත් වෙනවනේ. පට මහන්සි පැයක් විතර නිදාගත්තේ. සෑහෙන මහන්සි ඇඟත් රිදෙනවා, කොන්දත් රිදෙනවා. ගෙදර යනකන් ඉන්නේ ගිහිල්ලා මොනවාරි බත් ටිකක් වගේ කාලා මේ පොඩ නිදා ගන්න. හරි. දැන් තමයි ආවේ මේ රෑ 10යි වෙලාව. පැය 30ක මිෂන් එකක් කරලා මේ පැය 30ක එක දිගට මිෂන් එකක් කරලා පැය නිදා ගන්න හම්බුනේ. දැන් තමයි ආවේ. අතරම ටික සතුටුයි. දැන් දුරක් ගිහිල්ලා දන්නේම නැති පැත්තන්නේ ජීවිතේට ගිහිල්ලා නැහනේ. මේ මෙහෙම සිංගල් පීස් එකක් හැටියට එන්න පුළුවන් වෙච්ච එක ගැන සන්තෝෂයි. මේ බට මහන්සි මේ මොන හරි තියෙන දෙයක් කාලා තියෙනේ කියලා පැය 7ක් 8ක්වත් නිදා ගන්න ඕන. හෙට කැම්පස් එන්න තියෙනවා.
වැඩේ වුණානේ ඒකින්ද all good thank you bye bye The angels up in the clouds, our children's know we found something so wild. Don't be ordinary. You got me kissing the crowd. We sang